ඉන්න යාළුවනේ අනෝදා මේ වර්ගයේ අතු පාටකුත් තියෙනවා මේක කොළ පාට එක තාම ඉදිලා නැහැ ගහ පිරලා තියෙනවා මේ සතුන් වහලනේ ඉතින් බලන්න වාසවිසින් තොර පළතුරු වත්ත පුරාම තියෙනවා ඉතින් බලන්න කොයිතරම්නම් වාසනාවන්තද කියලා අපි ලංකා පොළොවේ මොනවද හැදෙන්නේ මේ තියෙන්නේ ගම්මිරිස්සලා ගම්මිරිස් තියෙනවා බුලත් තියෙනවා දෙහි ඉතින් නාරංග ඉතින් ඔතන වලට පේනවත් දන්නේ ඔතන මේ ගහට ගිහිල්ලා තියෙන ෆැෂන් ෆුඩ් කියලා කටුවනෝද ගහක් තියෙනවා ඔතන ලොකු ගහක් මේක බිලින් අර චූටි බිලින් ගහක් පොල් තියෙන කොටුකොළ කැලෑවට කැලෑවේ හැදිලා තියෙන කොටුකොළ මෙතනම කොටුකොළ තමයි ඉතින් බලන්න ලස්සන ගැමි පරිසරයක ජීවත් වෙනවා කියන්නේ ඉතින් වස්සවෙසින් තොර දේවල් කන්න පුළුවන් බොන්න පුළුවන් මේ තියෙන්නේ සීනාරම්නේ දැන් නම් මේ වැස්සත් එක්ක කැලෑ වෙවිලා තියෙන්නේ ටිකක් සුද්ධ කරා ඉතින් ටිකක් සුද්ධ කරන්න ඕන පරිසරය තමයි ගහකොළ එක්ක ජීවත් වෙනකොට හිතට සතුටක් දැනෙන්නේ මේකෙන් යමු මල් පොඩි ගෙඩියක් තියෙනවා හැමදේම තියෙනවා අර පින්ච මුරුංග ගස් අර පැත්තට යන තියෙනවා කෙසෙල් ගස් හැමදේම ඇත්තටම තියෙනවා පොල් ගෙඩියක් ඉතින් ඇත්තටම පොල් ගෙඩියක් පේනවා
කොහිල. කොහිලක් දැන් කෙසෙල් මම කෙසේකෙන් වැටලා තියෙනවා. මෙන්න කිරියගුණ. කිරියගුණ කියන්නේ මේවට තිත්තගුණ. මේ පොඩ්ඩක් තිත්තයි මේවා. ඉතින් මේ සහයෝගයෙන් මේ දෙවර්ගෙම තියෙනවා. කිරියගුණක් තියෙනවා. කිරියගුණක් තියෙනවා. මේ හරි කැල්කොලක් තිබ්බා. මේ හරි නෑ. මේ රට කියන්නේ ඉතින් ඇත්තටම ශ්‍යාම පෝෂිත රටක්. අතන රාම් මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ කරපිංච ගහ. කර තියෙන්නේ කොහිල. කොහිල තව ගුවක් හැදිලා තියෙන. හැදිලා වැටලා යනවා. කොහිල ඔයාලට පෙන්නන්න බත් ගහ. බත් ගහ කියන්නේ කොස් ගහට. ගොඩක් ඒකෙත් වැටලා යනවා. ඉදිරිය වැටලා යනවා. ඒලා තියෙන. තනත් වැටලා තියෙන. ගෙඩියක්. එතනත් වැටලා තියෙන ගෙඩියක්. මෙතනත් ගෙඩියක් වැටලා තියෙන. ඒක නම් හොඳ ගෙඩියක්. වැටලා තින්නේ. හොඳ ගෙඩියක් ඒක. ඌලඟට වැටලා තියෙනවද? අපේ ලංකා පොළ කොයිතරම් ලස්සනට දේවල් අපිට දෙනවද? අපි හරි සතුටු වෙන්න ඕන. අපේ ලංකා පොළ හැමදේම හැදෙනවා. ඉතින් හැදෙන්නේ ඉතින් මේව පැල කරලා නෙමෙයි. සතුන් කාලා ගියාම එහෙම පැලවෙනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙන්න. ගිහින් එන්න.